හිතවතුනි ඔන්න මම අදත් ඔයාලා හමුවට ඇවිත් ඉන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ පොරොන්දු වෙච්ච විදිහට මේ කාඩිනල් ශාකවල පෙළ ලබා ගන්න ආකාරය ගැන විස්තරයක් කරන්න. හිතවතුනි මේවා වගා කිරීම ඉතාමත් පහසුයි. ඒ පෙළ ලබා ගැනීමත් ඉතාමත් පහසුයි. ඒ කියන්නේ මේවා මේ කඳ කොටස් මේ විදිහට කැපීමෙන් මේකේ දැන් මේක ඉස්සරහට මේ ශාකේ පැලයක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ මුල උඩ කොටස කපලා අයින් කරගෙන තියෙනවා. ඒකත් වෙනම රෝපණය කරගෙන තියෙනවා. ඔයාලට පේනවා මේකේ හොඳට බැලුවොත් මෙතන පැල දෙකක් මේ ශාකේ තියෙනවා. අපිට මේ පැලේ වෙන් කරලා වෙනම රෝපණය කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේ පැලේ මෙයා වෙන් කරාට පස්සේ මේ පැලේ අයින් කරාට පස්සේ මේ පැලේ හොඳින් වර්ධනය වෙනවා. මේ විදිහට පැල වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඔව් හිතවතුනි දැන් මේ ශාකයේ කැපීම සඳහා මම මේ වගේ පේපර් කටර් එකක් යොදාගෙන තිනවා. ඒ කියන්නේ සියුම් කැපුමක් අපිට මේ පැලේ වෙන් කර ගැනීම සඳහා යොදා ගන්න අවශ්‍ය වෙනවා. එතනදී අර කැපුම් කට ඉක්මනින් තුවාලයේ හොඳ වීමක් වගේ ඒ වගේ දෙයක් සිදු වෙනවා. නිසා පැලේ හොඳ නිරෝගී පැලයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ ගංගා වැලි අරන් තියෙනවා. මෙන්න මේ වගේ සිහින් වැලි තමයි යොදා ගන්න ඕනේ. පිරිසිදු හොඳින් සේදුණු වැලි. ඊට අමතරව මෙතන අරන් තියෙනවා පොල් එලි කෑලි. මේ වගේ මුල්ලක් දවා ගැනීම සඳහා සිහින් පොල් එලි කෑලි මේ අවස්ථාවේදී යොදාගන්නේ. මේක පොල් එලි කෑලි කොටස් අරන් තියෙනවා. මේ දෙක තමයි මෙතනදී මම භාවිතා කරන්නේ. කොම්පෝස්ට් වගේ දේවල් අපි කොම්පෝස්ට් කරදහයි වගේ දේවල් අවශ්‍ය වෙන්නේ මේ පැලේ කපලා වෙන් කරලා මුල්ලක් දවා ගැනීමේදී. එහෙම යොදා ගන්න නැත්නම් අර බොහෝ වෙලාවට කොම්පෝස්ට් වල අඩංගු විස බීජ ඒ වගේ දේවල් ඔය දිලී රහණ වගේ දේවල් කැපුම් කට තුලින් ඇතිීමේ හැකියාවක් තියෙන නිසා මේ කොම්පෝස්ට් යොදා ගන්න නැහැ. මුල් අද්දවලා නැවත රෝපණය කර ගැනීමේදී වගා මාධ්‍ය හොඳට පෝෂණය සහිත වගා මාධ්‍යයක් විදිහට තමයි අපි ලොකු බඳුනකට මාරු කර ගැනීමේදී කරන්නේ. ඔයාලට පේනවා දැන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ මේ මම ඒ වගේ කපලා මුල් අද්දවා ගන්න ලද ශාකයක්. ඒ කියන්නේ මේකේ පොල්ලෙලි කෑලි වැලි විතරයි ඔයාලට හොඳට බැලුවොත් පේනවා. පොල්ලෙලි කෑලි වැලි විතරයි මෙතන මම යොදාගෙන තියෙන්නේ. දැන් මේකේ මේ මුල් එළියටත් ඇවිත් තියෙනවා. මෙයා දැන් තව ස්වල්ප දවසකින් අපිට පුළුවන් වෙන බඳුනකට හොඳ පෝෂණ වගා මාධ්‍යයක් සහිත බඳුනකට මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි එතකොට හිතවතුනි මම දැන් මේ වගේ පේපර් කටර් එකක් යොදාගෙන තියෙනවා. මෙන්න මේ වගේ හොඳ අලුත් එකක් යොදා ගන්නවා වැඩියත් හොඳයි. ඒ කියන්නේ ඉක්මනින් ශාකයේ අර මැලවීම වගේ දේවල් නවතිනවා. හොඳ සියුම් පැපුමක් යොදා ගැනීමෙන් ඉක්මනින් මුල්ලක් දවා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු ඒක පැලේ වෙන් කරගන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ වගේ දැන් ඔයාලට පේනවා මේ පැලේ වෙන් කර ගැනීමක් කරනවා. මෙන්න මේ විදිහට දැන් මේකේ හොඳට මුලුත් තියෙනවා. මේ විදිහට මේක මම වෙන් කරගත්තා. බලමු අපි මේකේ මුල් කීපයක් තියෙනවා. මේවා කැඩෙන්නේ නැති විදිහට මේ ගලව ගන්නවා නම් තමයි ශාකය ඉක්මනින්ම මුල් ඇද ගැනීමක් සිදු වෙනවා. මේ විදිහට මේකේ මුල් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි මම මේක ඉස්සරගත්තේ. මෙතන ඔයාලට පුළුවන් ඔය දිලීරනාශකයක් වගේ දේවල් ඒ වගේ මොනවා නියාලේපන වගේ දෙයක් ආලේප කර ගැනීමෙන් අර තුවාලය ඉක්මනින් හොඳ වීමක් සිදු කර ගන්න පුළුවන්. මෙතනදී මම නම් නියාලේපන වගේ දෙයක් යොදාගත්තේ නැහැ. මොකද මේවා මට රෝපණය කරලා පළපුරුද්දක් ඇති නිසා සාමාන්‍ය විදිහට මට මේක හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු දැන් වගා මාධ්‍ය කොහොමද හදාගන්නේ කියලා. මෙතනදී මම වගා මාධ්‍ය විදිහට ගන්නවා පොල්ලෙලි කොටස් එකයි. මේ විදිහට මේ වගේ එකේ මම පොල්ලෙලි කොටස් එකක් ගන්නවා. කියන්නේ මුල්ලක් දවා ගැනීම සඳහා පමණක්. මේ විදිහට. ඊට අමතරව වෙලි කොටස් භාගයක් ගන්නවා. ඔයාලට පේනවා වෙලි කොටස් භාගයක්. ඔයාලට පුළුවන් දැන් මම නම් මෙතන ග්ලව්ස් වගේ දේවල් භාවිතා කරලා නැහැ. නමුත් ඔයාලට අත්ආවරණයක් වගේ දේවල් භාවිතා කරලා මේවා මිශ්‍ර කර ගැනීම කරන්න පුළුවන්. දැන් මගේ පහසුව නිසා මම මේ විදිහට කරනවා. බලමු අපි මේක කොහොමද රෝපණය කරගන්නේ කියලා. මේ විදිහට මේ වැලි සමග මේක හොඳින් කලවම් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. වැලි කියන්නේ මුල් අද්දවා ගැනීමට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වගේ බඳුනක් තමයි මම මේ පැලේ රෝපණය කර ගැනීම සඳහා යොදාගෙන තියෙන්නේ. මේ වගේ හොඳට සිදුරු තිබීමත් අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මේ වගේ බඳුනක් අපිට රෝපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ජලය හොඳින් බැස යාම තමයි මේ පැල වලට අත්‍යවශ්‍ය කාරණය. මේක හොඳට මුලුත් තියෙනවා. අපි බලමු මේක මේ විදිහට රෝපණය කරන්න. මේ වගේ ඉස්සෙල්ලා මේ වගේ තට්ටුවක් අඩියට දාලා ඊට අමතරව ප්‍රවේශමෙන් මේ පැලේ මුල් ටික මේ විදිහට මුල් වලට හානියක් නොවන විදිහට මේක තැම්පත් කරනවා. මේ විදිහට මේ පැලේ මේකේ රෝපණය කර ගැනීමක් සිදු කරනවා. සාදාගත් මාධ්‍ය මේකට දාලා මේ විදිහට හිටවනවා. මේකට අපි ජලයේ ඉතා සුළු ප්‍රමාණයක් තමයි මේකට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ජලය ගොඩක් මේ ශාක වලට අවශ්‍ය වෙන්නේ නැහැ. ජලය වැඩි වුණොත් යම් හානි සිදුවීමේ හැකියාවක් තියෙනවා මේ පැලේට. ওই විදිහට දැන් මම මේක ඔයාලට පේනවා රෝපණය කරගත්තා.
මේක දැන් ඊට පස්සේ අපිට පුළුවන් සෙවන සහිත ස්ථානයක තියන්න ඕනේ. කියන්නේ 100%ක් සෙවන සහිත ස්ථානයක තමයි තියන්න ඕනේ. ගොඩාක් තෙතමනේ මේකට අවශ්‍ය වෙන්නේ. තෙතමනේ යෙදීමත් තරම් සුදුසු නෑ. මොකද මේවා පැලවලට හානි වීමට ඉඩ තියෙනවා. ඒ කියන්නේ කුණු වීම වගේ දේවල් වෙනවා බොහෝ විට තෙතමනේ වැඩි වුණාම. එතකොට හිතවතුනි ඔයාලා දැන් මේ විදිහට රෝපණය කරලා මේක මාසයක් එකහමාරක් අතර කාලයක් 100%ක් සෙවන සහිත ස්ථානයක මේ විදිහට තියන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. දැන් මේක ඒ වගේ මාසයක් වගේ කාලයක් මේ දැන් මේකේ මුල් එළියටත් ඇවිත් තියෙනවා. මේක දැන් වෙනත් බඳුනකට මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාවේදී ඔයාලට පුළුවන් මේකට හොඳ පෝෂණය සහිත වගා මාධ්‍යයක් කියන්නේ මෙන්න මේ වගේ හොඳ පෝෂණය සහිත වගා මාධ්‍යයක් සකස් කරලා රෝපණය කරගන්න පුළුවන්. එතකොට මේ වගේ හොඳ වර්ධනයක් සහිත ආකාරයක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒක නැවත කට් කරලා ඒ වගේ පැල ලබා ගැනීම දිගට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ මිලක් සහිත වටිනාකමක් තියෙන ශාකයක් නෙමේක. පැලට ওই විදිහට මේ ශාක බෝ කරගැනීමේ හැකියාව තියෙනවා. පැල ගොඩක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ කඳ කොටසිනුත් පැල එනවා. මේ උඩ පැලත් එනම රෝපණය කරලා ඒකත් නැවත කට් කරලා ওই විදිහට පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකෝත් නේ ඔයාලා ওই විදිහට රෝපණය කරලා විලත් වගා පන්තිකට මාරු කරලා මේක වගා පරිසරයට එකතු කර ගන්න පුළුවන්. එහෙනම් හිතවතුනි ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම නැවතත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමුවුණු ඔයාලට සුබ දවසක්. ආයිබෝවන්.